Hi guys, කොහොමද? ඔන්න අද අපි resin photo frame එකක් හදන්නේ කොහොමද කියලා බලමු. මේකෙදි අපිට මූලිකවම ඕන වෙනවා silicone mold එකක්. ඒ වගේම අද මම මෙතනදී measuring cup දෙකක් පාවිච්චි කරනවා. ඔයාලා කැමති නම් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අද මම මෙතනදී මගේ mold එක පොඩ්ඩක් පරණයි. ඒ නිසා මම ඒක සිලෝ ටේප් එකක් ආධාරයෙන් මම වැඩ කරන මේසෙටම අලව ගන්නවා. මොකද නැත්තම් මෝල්ඩ් එක පොඩ්ඩක් මැදින් උඩට එන්න බලනවා. ඒ නිසා තමයි මම මේ විදිහට හැදුවේ. මම දැන් කරගන්න යන්නේ මේකේ පළවෙනි ලේයර් එක දාන්න. ඒකට මම රෙසින් මේ වගේ මැන ගන්නවා අවශ්‍ය ප්‍රමාණයට. ඒ ප්‍රමාණයට මැනගෙන මම ලොකු මෙෂරින් කප් එකකට දානවා. ඊට පස්සේ මම හාඩ්න එකත් ඒ වගේම මැනගෙන මෙන්න මේ ලොකු මෙෂරින් කප් එකට දාගන්නවා. ඊට පස්සේ මේ විදියට ඉතාමත් හිමින් අවම වශයෙන් විනාඩි 10ක්වත් මේ දෙක හොඳට කලවම් කරගන්න ඕනේ. මේක හොඳට කලවම් කරගන්න ඕනේ නැත්තම් රෙසින් එක හයි වෙන්නේ නැති ප්‍රශ්නයක් එනවා. මම මෙන්න මේ වගේ අර කලින් අපි රෙසින් එකයි හાર્ඩ්න එකයි මෙෂර් කරපු කප් එකට මෙන්න මේ විදියට කොටස් දෙකකට වෙන් කරගන්නවා. රෙසින් ගැන දන්න ගොඩක් අය දන්නවා මේක මොකක්ද කියලා. මේ තියෙන ගෝල් ෆොයිල් පේපර් එකක්. ඉතින් මේකෙන් ලස්සනට ගෝල් කලර් ග්ලිටර් ඉෆෙක්ට් එකක් දෙනවා මෙන්න මේ පේපර් එක රෙසින් එකට දැම්මහම. ඒ වගේම මේ පේපර් එක පාවිච්චි කරද්දී ඇඟිලි වලින් අල්ලන්න එපා. මොකද අපේ ඇඟිල්ල එක ගෑවෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ ස්ටික් එකක් ආධාරයෙන් මේ විදිහට ගෝල් ෆොයිල් අපිට අවශ්‍ය කෑල්ල අරගෙන ඒක රෙසින් එකෙන් මික්ස් කරන්න පුළුවන්. අද මම මගේ ෆ්‍රේම් එකට සුදු වර්ණය තමයි පාවිච්චි කරන්නේ. සුදු සහ අපි කලින් එකතු කරගත්ත ගෝල් ග්ලිටර් එක. ඉතින් මම සුදු පාට මයිකා පවුඩර් එකකින් ඊටාම පොඩ්ඩක් අරගෙන අර විදියට කලවම් කරලා මෙන්න මේ දෙකම මේ විදියට ලස්සනට හරි මැද්දට එන විදියට දෙපැත්තට හිමීට කලබලයක් නැති වෙන්න මෙහෙම දාගන්න ඕනේ. දැන් මේක පැය 24ක් තියන්න සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය කරන ස්ටිකර් එක හදාගන්න ඕනේ. මම මෙතනදී මමම ඩිසයින් කරලා තමයි මේ ස්ටිකර් එක හදාගත්තේ. ඒ වගේම කස්ටමර්ට ඕනේ කිව්වා මිනි කැලෙන්ඩර් එකක්. ඒ කැලෙන්ඩර් එකට මන්ත් එක මොකක්ද කියලා දාන්න කිව්වා. ඒ වගේම තමයි මේ වගේ ෆොටෝ එකක් ඇඩ් කරන්න ඕනි කිව්වා. ඉතින් ඒ දෙකම මේ ෆොටෝ එක මම අරන් තියෙන්නේ ෆොටෝ පේපර් එකේ. නැත්නම් ඔයාලට normal පේපර් එකේ අරගෙන ලැමිනේටින් කරලා ගන්නත් පුළුවන්. මම මෙන්න මේ ටික අරගෙන තියෙන ට්‍රාන්ස්පේරන්ට් ස්ටිකර් එකක. ඉතින් මේක ඇත්තටම මම ගලව ගන්න චුට්ටක් අමාරුයි. මේ විදිහට තමයි ගලවලා අලවන්න තියෙන්නේ. ඒ වගේම තමයි මතක තියාගන්න ඕනේ ට්‍රාන්ස්පේරන්ට් ස්ටිකර් එකක් මේ විදිහට අලවලා අපි ඇඟිලි වලින් රබ් කරන්න නරකයි. මොකද ඒක පොඩ්ඩක් බ්ලර් වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට හිමීට වටේට පොඩ්ඩක් ටච් කරාම ඇති. ළමයි ඔයාලා මගේ channel එකට අලුත් නම් subscribe කරලා නැත්නම් පල්ලෙහෙන් subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක අවසානයේදී like එකක් දාන්නත් අමතක කරන්න එපා.
ස්ටිකර් එක අලවලා වටේට පොඩ්ඩක් ටච් කරගත්තට මැද පොඩ්ඩක් හරියට සෙට් වෙලා නැත්නම් අපිට පුළුවන් අර ස්ටිකර් එකේම ගලවගත්තු කොටස මෙන්න මේ විදිහට තියලා ඒක උඩින් ඇඟිල්ලෙන් රබ් කරන්න. එතකොට අපිට බය වෙන්න දෙයක් නැහැ. ඒකේ අකුරු පොඩ්ඩක් බ්ලර් වෙන්නෙම නැහැ. මේ මං හදාගත්තේ අපේ සෙකන්ඩ් ලේයර් එකේ අවශ්‍ය රෙසින් එක. ඉතින් මෙන්න මේ රෙසින් එකත් මේ විදියට අපේ මෝල්ඩ් එකට දාගන්න ඕනේ පරිස්සමෙන් බබල්ස් එන්නේ නැති වෙන්න. මම අද මෙතනදී බේස් කලර් එකේ ග්ලිටර් එකක් විදියට වයිට් ග්ලිටර්ස් දාගන්න. මොකද ඒකෙන් ෆ්‍රේම් එක එහා මෙහා කරද්දී හරි ලස්සන පෙනුමක් එනවා. ඉතින් මම වයිට් ග්ලිටර් එක ඇඩ් කරගත්ත මුලින්ම. ඊට පස්සේ ඊට අමතරව අපිට අපේ කැමැත්ත පරිදි ඕනම දෙයක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. සෙකන්ඩ් ලේයර් එකත් හදලා ඉවරුණාට පස්සේ අපිට මේක ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ තියෙන්නේ අපේ ප්‍රොඩක්ට් එකේ ෆයිනල් ලුක් එක.